සුබ දවසක් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම රැකියාගේ YouTube channel එකට අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම විස්තර අරගෙන ආවේ ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ පවතින රැකියා වාර්තා පිළිබඳව. ඉතින් මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එහෙමත් නැත්නම් රූපවාහිනියට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් සහ වෙනත් ආයතනවල වැඩ කරලා තියෙනවා නම් මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔයාට අවස්ථාව ස්වාධීන රූපවාහිනී සංස්ථාව හා එකතු වෙන්න. ඉතින් මම දැන් මේ ඉන්නේ ස්වාධීන රූපවාහිනියේ වෙබ්සයිට් එකේ. එතන කරියර්ස් කියන එක යටතේ මැනේජර් ඩිජිටල් කොන්ට්‍රැක්ට් බේසිස් බඳවා ගන්න එක්සිකියුටිව් ලෙවල් එකට කියලා ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙනවා. මුලින්ම ක්ලෝසින් ඩේට් එක දෙසැම්බර් 6 කියලා තමයි තියෙන්නේ. අපි බලමු ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා මුලින්. එඩියුකේෂන් ක්වොලිෆිකේෂන්ස් විදිහට මෙතන කියනවා බැචලර්ස් ඩිග්‍රී එකක් in marketing management, digital marketing and communication, digital media, information technology, information system recognized by UGC. UGC එක මගින් පිළිගත්ත විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක මේක අපි කලින් සඳහන් කරපු marketing management, digital marketing and communication, digital media, information technology, information systems මෙන්න මේ කියන ක්ෂේත්‍රයන් වල ඔයාලට බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනි. එහෙමත් ඒත් එක්කම මාස්ටර්ස් ඩිග්‍රී recognized by the UGC, marketing management, digital marketing and communication, digital media, information technology, information system ඔය ටික තියෙන්න ඕනි. ඒකෙතකොට ඔයාගේ බැචලර්ස් ඩිග්‍රී එක ප්ලස් මෙතන ඔයාගේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනි කියලා මෙයාලා කියනවා. ඊළඟට minimum of 13 years experience in manager level post in the relevant field in corporation, statutory board or a reputed institution. අවුරුදු 13ක වගේ එක්ස්පීරියන්ස් එකක් මෙතනදී බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඒ වගේම මෙතන කියනවා සිලෙක්ට් වෙච්ච කැන්ඩිඩේට්ලා මේ පෝස්ට් එකට රික්‍රූට් කරනවා කොන්ට්‍රැක්ට් බේසිස් අවුරුද්දක පීරියඩ් එකකට. එතකොට ඔයාගේ පර්ෆෝමන්ස් මත මේ කාලය දික් කිරීම තීරණය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වයස අවුරුදු 35ට නොඅඩු 55ට නොවැඩි විය යුතුය. ඒ කියන්නේ අවුරුදු 35ත් 55ත් අතර ඔබට මේ සඳහා අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට සැලරි ස්කේල් එක මන්ත්ලි එලවන්ස් එක 1,50,399 සහ එකට 17,800ක ලිවිං කොස්ට් එක එකතු වෙනවා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම ඔයාලට මෙතන ලැබෙන බෙනිෆිට්ස් ගත්තාම පැමිණීමට අදාළව දිරිදීමනා ලැබෙනවා. ඒත් එක්කම ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටීස් අදාළ පරිදි ලැබෙනවා කියනවා. එතකොට ඉන්ෂුරන්ස් කවරේජ් ෆෝ ඇක්සිඩන්ට්ස් මේ වැඩ පැය 24 ඇතුළත වෙන ඇක්සිඩන්ට් වලට ඉන්ෂුරන්ස් කවරේජ් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම ෆන් කන්ට්‍රිබියුෂන් 10%ක් එම්ප්ලොයි ඇන්ඩ් 15%ක් එම්ප්ලොයර්ගේ පැත්තෙන් ඊට පස්සේ ETF වලට මෙතන දායකත්වය ලැබෙනවා කියලා කියනවා. එතකොට මෙතන සඳහන් වෙනවා මොන වගේ ජොබ් එකක්ද ඔයාලට මෙතන කරන්න තියෙන්නේ කියන එක ගැන. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මොන වගේද කියන එක සඳහන් වෙලා තියෙනවා. අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අපේ channel එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම මේ link එක දාලා තියෙනවා. විස්තර හැම එකක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊළඟට ජෙනරල් කන්ඩිෂන්ස් මොනවද කියලා අපි බලමු. එතන මෙතන කියනවා applications from those in government service, state corporation or statutory boards should be forwarded through the institutional head. ඔයාගේ ආයතන government එකේ හරි රජයේ වෙනත් මණ්ඩලයක සංස්ථාවක වගේ වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔයාගේ හෙඩ් ත්‍රූ තමයි එවන්න ඕනි. ඊළඟට ඔයාගේ ඇප්ලිකේෂන් එක සකස් වෙන්න ඕනි ඔයාගේ නම, ඇඩ්‍රස් එක, වයස, ඔයාගේ අධ්‍යාපනික සහ අනිකුත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකම ඒ වගේ එක්ස්පීරියන්ස් සඳහන් කරලා ඒවා සනාථ කරන්න පුළුවන් අදාළ සර්ටිෆිකේට්ස් ඔයා ඇතුළත් කරන්න ඕනි. බර්ත් සර්ටිෆිකේට් එක, NIC නම්බර එක, NIC කාඩ් එක, ඒ සර්ටිෆිකේට්ස් ඒවත් එක්කම ඔයාට මේක රෙජිස්ටර් පෝස්ට් එකේ එවන්න පුළුවන්. ඩිපියුටි ජෙනරල් මැනේජර් ඇඩ්මින් ඇන් HR ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ් වික්‍රමසිංහපුර බත්තර මුල්ල කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඔයාට
මේ වගේ ඇප්ලිකේෂන් එක යොමු කරන්න පුළුවන් අදාළ සහතික පත්‍රවල පිටපත් එක්ක. දෙසැම්බර් 6 තමයි අවසාන දින. ඉතින් එදාට හෝ ඊට පෙර ලැබෙන විදිහට ඔයා මේ රෙජිස්ටර් පෝස්ට් එකේ එවන්න. ඒත් එක්කම කලින් වගේම වෙනදා වේකන්සිස් වල වගේම ලියුම් කවරේ උඩ වම් කෙළවරේ ඔයාගේ තනතුර මෙන්න මේ තනතුරට ඇප්ලයි කරන්න කියන එක සඳහන් කරන්න. ඊළඟට ඔයාලට මේක ඊමේල් කරන්නත් පුළුවන්. මේ තමයි ඊමේල් ඇඩ්‍රස් එක. ITN ADM at itn.lk itn at itn.lk කියන මේ ඊමේල් එකට ඔයාගේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් වලට අදාළ සර්ටිෆිකේට්ස් බර්ත් සර්ටිෆිකේට් එක NIC එකේ කොපි එකක් සහ නිකුත් විස්තර ඇතුළත් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එක මේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාට ඊමේල් කරන්නත් පුළුවන්. එතනදී සබ්ජෙක්ට් එකට ඔයා ඇප්ලයි කරන පෝස්ට් එක දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි අද මේ කතා කරේ ITN එකේ මැනේජර් ඩිජිටල් එක්සිකියුටිව් ලෙවල් එකේ කොන්ට්‍රැක්ට් බේසිස් බදවා ගන්න මේ තනතුර පිළිබඳ විස්තර ආදම්පත් බාර ගන්න අවසාන දිනේ තමයි දෙසැම්බර් 6 වෙනිදා. ඉතින් තවත් මේ වගේ රැකියාව අවස්ථා ගැන දැනගන්න රැකියාවකේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.